Welcome to HR Zone Sri Lanka. HR professional කෙනෙක් විදිහට labor laws ගැන දැනගෙන ඉන්න ඕන එක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. It is not only important, it is essential. මොකද HR professional කෙනෙක් ශ්‍රී ලංකාවේ දැනට පවතින labor laws මොනවද කියන එක සහ ඒවයේ තියෙන නීති පද්ධතිය කියන්නේ legal background එක මොකක්ද කියන එක ඉතාමත් හොඳින් දැනගෙන ඉන්න ඕනේ. කම්කරු නීති පිළිබඳව හොඳින්ම දැනගෙන ඉන්න එක අත්‍යවශ්‍ය වෙන හේතුව තමයි අපි කම්පැනි එකක වැඩ කරනකොට මැනේජ්මන්ට් එකටයි සේවකයන්ටයි නිසි පරිදි නිත්‍යානුකූලව සේවකයන්ගේ එම්ප්ලොයිමන්ට් එක ගැන අදාළ කරුණු කාරණා ගැන නිත්‍යානුකූලව මඟ පෙන්වීමක් කරන්න පුළුවන් ඒ කම්කරු නීති පිළිබඳව අපි හොඳින්ම දැනගෙන ඉන්නවා නම් විතරයි. ඒ නිසා දැනට ලංකාවේ තියෙන key labor laws මොනවද කියන එක. ඒ කියන්නේ මූලික කම්කරු නීති මොනවද කියන එක මම මේ වීඩියෝ එකෙන් මෙන්ෂන් කරන්නම්. කම්කරු නීති ගොඩක් තියෙනවා. දැනට මම මූලිකවම තියෙන කම්කරු නීති මොනවද කියන එක මේ වීඩියෝ එකෙන් මෙන්ෂන් කරන්නම්. ඒ නීති වලට අදාළ නීතිමය පසුබිම එකින් එක මම ඉස්සරහ වීඩියෝස් වලින් ඔයගලන්ට අරගෙන එන්නම්. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ Shop and Office Employees Act. ඒ කියන්නේ සාප්පු හා කාර්යාල සේවක පනත. ඊළඟ එක Wages Board Ordinance. ඒ කියන්නේ වැටු මණ්ඩල නියෝග. ඊළඟ එක Industrial Dispute Act. ඒ කියන්නේ කාර්මික විවාද පනත. ඊළඟට Termination of Employment Act. ඒ කියන්නේ සේවය අවසන් කිරීම පිළිබඳව විශේෂ නියෝග ඇතුළත් පනත. 5. EPF Act. 6. ETF Act. ඊට පස්සේ Maternity Benefit Ordinance. ඒ කියන්නේ මාතෘ අරමුදල් පනත. මේ වීඩියෝ එකේ මූලික වශයෙන්ම මම සඳහන් කරන්නේ මේ පනත් ගැන. මොකද ප්‍රධාන වශයෙන් අපිට මේ පනත් ගැන දැනගෙන ඉන්න එක අත්‍යවශ්‍ය වෙනවා. ඒත් එක්කම අපි HR ඩිපාර්ට්මන්ට් එකක වර්ක් කරනකොට කේස් ලෝ සම්බන්ධයෙන් දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉස්සරහා වීඩියෝස් වලින් මම ඒ පිළිබඳවත් ඔයගලන්ව දැනුවත් කරන්නම්. මේ මම නම් සඳහන් කරපු පනත් ගැන සිම්පල් සහ ඇකියුරේට් විදිහට ඉස්සරහා වීඩියෝස් වලින් මම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නම්. එතකන් HR සම්බන්ධව ඔයගලන්ට දැනගන්න ඕන ඒරියාස් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒවට මම රිප්ලයි වීඩියෝස් අරගෙන එන්නම්.